ආයිබෝවන් සිසි YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. සිසි YouTube නාලිකාවෙන් කරන්නේ ඔබට ජ්‍යොතිෂ දැනුම සහ අවබෝධය ලබා දෙන එක. ඉතින් මම අද කතා කරන්නේ වෘශ්චික ලග්නය පිළිබඳව. ඉස්සෙල්ලාම කියන්න ඕනේ ලග්නයක සුභාසුභ ගුණාගුණ කියන්න ඕනේ. ඒ ලග්නේ තැන්පත් ග්‍රහයන්ගේ ග්‍රහ දුබලතා අනුව. ග්‍රහය තැන්පත් රාශි, ග්‍රහ සංයෝග, ග්‍රහ දෘෂ්ටි, ග්‍රහයන්ගේ නැකත් අයිති ඔය කියන කරුණු කාරණා ඔක්කොම විමසලා බලලා තමයි වෘශ්චික ලග්නයේ සුභ අසුභ කියන්න පුළුවන් වෙන්නේ. මේ කරන්නේ වෘශ්චික ලග්නයට සරල සහ දල පැහැදිලි කිරීමක් විතරයි. ඒ ඇරුණුකොට මේ කියන විදිහටම මේ දේවල් සිද්ධ වෙනවා කියන එක නෙවෙයි. ඉතින් ඒ කරුණුත් ඔළුවේ තියාගෙන අපි යන් වෘශ්චික ලග්නය විග්‍රහ කරන්න. ඉතින් වෘශ්චික ලග්න ඔයාලගේ ලග්නාධිපති තමයි ඕන ලග්න 12ටම ලග්නාධිපතියෝ ඉන්නවා. ඉතින් ඕකොල්ලන්ගේ ලග්නාධිපති තමයි කුජ. ඉතින් මෙන්න මේ විදිහට ඇති ඔයාලගේ ජන්මපත්‍රයේ ලග්නය කියලා ඇති. එතන ලග්නය වෘශ්චික කියලා ලියලා ඇති. ඒ ළඟින් නවාංශක යත් ඔයාලගේ ලියලා ඇති. ඉතින් වෘශ්චික ලග්නේ මෙන්න මේ ඉස්සර හැම තියෙන කොටුව එක කොටුව ඒ කොටුව තමයි ඔයාලගේ වෘශ්චික රාශිය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ එක කොටුව කියන්නේ ඔයාලගේ ලග්නේ. ඊළඟට දෙවැන්න වෙනවා වෘශ්චික ධනු රාශිය. ඊළඟට තුන්වැන්න වෙනවා මකර රාශිය. ඊළඟට හතරවැන්න වෙනවා කුම්භ රාශිය. පස්වැන්න වෙනවා මීන රාශිය. හයවැන්න වෙනවා මේෂ රාශිය. හත්වැන්න වෙනවා වෘෂභ රාශිය. අටවැන්න වෙනවා මිථුන රාශිය. නවවැන්න වෙනවා කටක රාශිය. දහවැන්න වෙනවා සිංහය. 11වැන්න වෙනවා කන්‍යාව. 12වැන්න වෙනවා තුලාව. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තට ඒ කියන්නේ වාමාවර්තව තමයි මේ රාශි අපි ගණින්නේ. අපි මේ ග්‍රහය ගමන් කරන්නේත් මෙන්න මේ වාමාවර්තව. රාහු කේතු කියන ග්‍රහය දෙන්න ඇරි. එතකොට ඔයාලගේ මං ඉස්සෙල්ලාම කිව්වා වෘශ්චික ලග්නෙට ලග්නාධිපති වෙන්නේ කුජ ග්‍රහයා. එතකොට කාගේ හරි හඳහනක කුජ ඉන්නවනම් ඔළුවේ. ඒ කියන්නේ මෙන්න මේ එක කියන කොටුවේ. ඉතින් එයාට ඒ කුජගෙන් ප්‍රදානය කරන්නේ සුබ ඵල. හොඳ ඵල තමයි ප්‍රදානය කරන්නේ. මොකද ලග්නාධිපති ලග්නයේ සිටීම ඊළඟට ලග්නය දැකීම ඒක සුබ පිහිටීමක්. ඔයාලගේ ජීවිතේ ශක්තිමත් කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඉතින් කුජ ඉන්නවනම් හඳහනේම ඔළුවෙම ලග්නෙම ඒ කෙනා හරි මුරණ්ඩුයි. ඕනම දෙයක සුබත් තියෙනවා අසුබත් තියෙනවා. ඉතින් එයා හරි මුරණ්ඩුයි. ඒ වගේම විවාද කරන්න හරි දක්ෂයි. දෙයක් ක්ලේසියෙන් ඒ අයට පැහැදිලි කරලා දෙන්න හරි අමාරුයි. හරි ලොකු වෙහසක් ගන්න සිද්ධ වෙනවා. එයාලට දෙයක් පැහැදිලි කරන්න. මොකද එයාලා ඉන්නේ එයාලගේම තර්ක නිසා. ඊළඟට දේ තමයි මේ අය ලේසියෙන් දෙයක් අතාරින අය නෙමෙයි. පසුබට වීමක් නෑ මේ අයගේ කුජ ලග්නේ ඉන්න අය. ආපස්සට අඩියක් තියන්නේ නැහැ. මෙයාලගේ අර මෙයා කොල්ලන් හරියට අර දිමියෝ වගේ දිමියත් ඔයාලා දන්නවා. දිමියක් කාගෙන ඉන්නවා. ඔගේ පස කැඩිලා ගියත් දිමියක් කපා කාගෙන ඉන්න එක අතාරින්නේ නැහැ. ඉතින් මෙයාලත් එන්නේ මේ වගේ ලේසියෙන් දෙයක් අතාරින්නේ නැහැ. කොහොම හරි කාගෙන තමන්ගේ ජයග්‍රහණය කරා යන්න තමයි මෙන්න මේ කුජ ලග්නගත අයගේ තියෙන අපි දැකලා තියෙන දේ. ජීවිතේ විදිය එයාලගේ ඒ තමයි ඕනම බාධකයක් හඹාගෙන ඒවෙන් කිසිම විදිහක පසුබට වෙන්නේ නැතුව ඉස්සරහට යන එක තමයි කුජ ලග්නේ ඉන්න අයගේ ස්වභාවය. ඊළඟට මේ කුජ තැන්පත් වුණොත් මකර රාශිය ඒක බොහොම දැඩිව පිළිබිඹු වෙනවා. මොකද මකරය කියන්නේ කුජ ග්‍රහයට උච්ච රාශියක්. ඉතින් මේ තුන කියන්නේ අපි දන්නවා තුන්වැන්න අපි හඳුන්වනවා වික්‍රමස්ථානය කියලා. ඉතින් වික්‍රමස්ථානයේ කුජ වගේ ග්‍රහයෙක් තැන්පත් වෙලා ඉන්නකොට එයාලගේ ඉදිතරකම ඕන දෙයකට ඉස්සරහට පනින ගතිය, කාර්යක්ෂමතාවය, කාර්යශූරභාවය වැඩි. ඉතින් තුන්වැන්න ලග්නාධිපතිට තැන්පත් වෙන්න හොඳ ස්ථානයක් නොවුන මෙතන කාගේ හරි ලග්නයක රාශි මේ හඳහනක කුජ තැන්පත් වෙලා ඉන්නවනම් ඉතින් ඒ පුද්ගලයාගෙන් අපිට දකින්න හම්බෙන්නේ
අන්නේ ස්වභාවය තමයි. ඊළඟට කුජ ඔයාගේ 4 වෙන්නේ ඉන්නවනම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේ මීනේ ඉන්නවනම් කුජ තැම්පත් වෙලා මීනය කියන්නේ ගුරුට අයිති රාශියක්. එතකොට කුජ මෙතන තැම්පත් වෙලා ඉන්නවනම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. කුජ චණ්ඩියා වුණත් මේ කුජ දඟකාරයා වුණත් එඩිතර වුණත් අර පන්සලකට ගියාම ඕන පුද්ගලයෙක් සංසුන් වෙලා හැසිරෙනවා. ඉතින් ඒ වගේ තමයි කුජත් මීන රාශියේ තැම්පත් වුණාම කුජගේ තියෙන අර දඟකාරකම, සෙල්ලක්කාරකම අර ඒවා පොඩ්ඩක් අඩු වෙලා පොඩි සංසුන් පුද්ගලයෙක් වෙන්න උත්සාහ කරනවා මේ කුජ. ඉතින් 6 වෙන්නේ ඔයාගේ මේ මේෂ රාශිය කුජට අයිති රාශියක් වුණා. 6 වෙන්න කියන තැන ඔයාගේ ලග්නාධිපති තැම්පත් වෙන්න හොඳ නැහැ. ඉතින් ඊළඟට කුජ තැම්පත් වෙන්න හොඳයි මෙන්න මේ සිංහ රාශියේ 10 වෙන්නේ තැම්පත් වුණාට පස්සේ එයාට මේ ලග්නේ පේනවා. ඉතින් ඒ නිසා කුජ තැම්පත් වුණාට කමක් නැහැ. මේ 10 වෙන්නේ කියන්නේ සිංහ රාශිය. ඊළඟට මෙයා තැම්පත් වුණාට කමන්නේ දෙවැන්නේ. මොකද දෙවැන්නත් ගුරුට අයිති රාශියක්. ඒ නිසා දෙවැන්නේදී කුජ හතුරු භාවයකටවත් මේ නීච භාවයකටවත් කුජ ග්‍රහයපත් වෙන්නේ නැහැ. ඒ නිසා දෙවැන්නට කුජ යහපත් කියලා තමයි පිළිගැනීම වෙන්නේ වෘශ්චික ලග්න හිමි ඔයාලගේ. ඉතින් ඊළඟට ඔයාලා දන්නවා ඊළඟට එන රාශිය ධනුව කියන්නේ ඔයගොල්ලන්ගේ ගුරුට අයිති රාශියක්. ඉතින් මේ ධනු රාශිය අධිපතිය ඔයාලගේ ලග්නේ ඉන්නවනම් ඒ කියන්නේ මේ කුජත් එක්ක එකතු වෙලා හෝ එකතු වෙන්නේ නැතුව ගුරු ඉන්නවනම් ලග්නේ ඒකත් හොඳ පිහිටීමක්. මොකද ගුරු කියන්නේ ඔයාලගේ දෙවැන්නාධිපති වගේම පස්වැන්නාධිපති. ඉතින් ගුරු කෙනෙක්ගේ ලග්නේම ඉන්නවනම් එයාට මේ 5ත් පේනව 9ත් පේනව ඉන්න තැන ඉඳන්. එතකොට 5 කියන්නේ ගුරුගේ රාශියත් පේනවා. කටකයේදී ගුරු ඔයාලා දන්නවා උච්ච භාවයටපත් වෙනවා. ඉතින් 1 5 9 කියන රාශි ගුරුට පේනවා ලග්නේ ඉඳගෙන. ඉතින් මේක ඉගෙන ගන්න දරුවෙක්ට පිළිහිටලා තියෙනවා නම් ඊටාත්ම සුබ පිහිටීමක් තමයි මේ ගුරු ලග්නගත වීම වෘශ්චික ලග්න හිමි ඔයාලගේ. ඊළඟට මේ කුජ සහ ගුරු මේ කුජයි ගුරුයි දෙන්න එකතු වෙලා ලග්නේ ඉන්නවනම් ඒකත් හොඳයි. ඒක ඔයාලට ධන යෝගයක්. ඊළඟට මේ කුජයි ගුරුයි එකතු වෙලා දෙවැන්නේ ඉන්නවනම් ඒකත් හොඳයි. ඒකත් ඕගොල්ලන්ට ධන යෝගයක්. මේ දෙන්න එකතු වෙලා මේ පස්වෙන් ඉන්නවනම් එයත් සුබ පිහිටීමක්. ඊළඟට මේ දෙන්න එකතු වෙලා මෙන්න මේ කටක රාශියේ ඉන්නවනම් කුජයි ගුරුයි දෙන්න ඒකත් හොඳයි. මොකද ඔයාලා දන්නවා ගුරු කියන ග්‍රහය කටක රාශියේදී උච්ච භාවයටපත් වෙනවා. ඊළඟට කුජ කියන එක්කෙනා නීච වෙනවා. ඉතින් මේ ගුරුගේ උච්චයෙන් මේ කුජගේ නීච භාවය බිඳිලා යනවා. ඒ නීච භාවය බිඳුනට පස්සේ මොකද ඒක වඩාත්ම හොඳයි වෘශ්චික ලග්න හිමියන්ට. හේතුව තමයි ලග්නාධිපති නීච භංග යෝගයකට අහු වෙනවා කියන්නේ ඒක ඇවිල්ලා රාජ යෝගයක් තරමටම බලවත්. යම් කෙනෙක්ගේ වෘශ්චික ලග්න හිමි ඔයාලගේ කාගේ හෝ කෙනෙකුගේ මේ කුජයි ගුරුයි එකතු වෙලා ඉඳලා මේ ගුරු නිසා කුජ ග්‍රහයගේ නීචය බිඳිලා යනවා නම් ඒ කෙනා අනාගතයේදී උසස් තනතුරකට සමාජයේ හොඳ පිළිගත් ස්ථානයකට පත් වෙනවා කියන එක පිළිබඳ ඉගියක් තමයි මෙන්න මේ කටක රාශියේදී කුජ සහ ගුරු ග්‍රහයගේ සංයෝගය. ඉතින් මේ දෙන්න 10 වෙන්නේ ඉන්න එකත් හොඳයි. කුජ ගුරු සංයෝගය මේ 10 වෙන්නේ යෙදීමත් හොඳ පිහිටීමක් කාගේ හරි වෘශ්චික ලග්න හිමියන්ට. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද ඔයාලගේ සඳුගේ හැසිරීම කියලා වෘශ්චික ලග්න හිමියන්ට. ඉතින් ඊළඟට වෘශ්චික ලග්න හිමි ඔයාලගේ යෝගකාරකයා තමයි සඳු. එතකොට ඔයාලගේ ලග්නාධිපති වෙන්නේ කුජ, යෝගකාරකයා වෙන්නේ සඳු. ඉතින් මේ දෙන්න තමයි ඕගොල්ලන්ගේ ලග්නේ ඉන්න බලවත්තු දෙන්න. එතකොට ඔයාලා දන්නවා
සඳුගේ ස්ථානය තමයි සඳුගේ රාශිය තමයි කටක රාශිය. ඉතින් මම කියලා දීලා තියෙනවා මේෂ ලග්නය පිළිබඳව විග්‍රහ කරලා දෙනකොට මේෂේ මුල් වීඩියෝ එකේ මුල් කොටසේ ඇති චරතිර උභය කියලා මේ ලග්න බෙදෙනවා. එතකොට ඒ තිර රාශි වලට බාධක ස්ථානය කියලා එකක් තියෙනවා. ඒ තිර රාශි වල බාධක ස්ථානය වෙන්නේ 9 වෙන්න කියලා. ඉතින් මේ කටක කියන ස්ථානය ඕකොල්ලන්ගේ මෝක්ෂ ස්ථානය වගේම තිර ලග්න හිමි අයට බාධක ස්ථානය වෙනවා. එතකොට මේ සඳු ඔයාලගේ යෝගකාරක ග්‍රහයයි කියන්නේ ඔයාලව ලග්නාධිපතිගෙන් තමයි ඔයාලට උපරිම රැකවරණය හම්බෙන්නේ. ලග්නාධිපති යම් හේකින් මේ 6 8 12 ඉන්නවනම් අපි බලන්නේ ඔයාලගේ යෝගකාරකයා කොහෙද ඉන්නේ කියලා. ඉතින් එයා යෝගකාරකයා කියන එක්කෙනාට ලග්නාධිපති වගේම ලොකු මෙහෙයක් තියෙනවා ඔයාලගේ ජීවිතය සම්බන්ධයෙන් ඉෂ්ට කරන්න. ඉතින් අපි බලන්නේ ඔයාලගේ සඳු කොහෙද ඉන්නේ කියලා. ඉතින් සඳු 9 වෙන්නෙම ඉන්නවනම් ලග්න ඔයාලට වෘශ්චික ලග්න ඔයාලට ඒක මහා බාධක ග්‍රහයා වෙනවා. ඉතින් ඒක ඒ විදිහට තමයි පිළිටන්නේ. නමුත් දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ලග්නාධිපති කුජ ග්‍රහයා මේ කටක රාශියේදී නීච වෙනවා. ඊළඟට සඳු වෘශ්චික රාශියේදී නීච භාවයට පත් වෙනවා. ඉතින් වෘශ්චික ලග්න හිමි ඕකොල්ලන්ට එන්නේ දේ තියෙනවා. මොකද සමහර ලග්න වලට අපි සුබ හොඳයි කියනවා. අපි ලග්නාධිපති ඒ වගේම යෝගකාරකයා එකට එකතු වෙලා ලග්නේ පිහිටීම. ඉතින් මේකෙදි වෙන්නේ මෙයා වෘශ්චිකයේදී නීච භාවයට පත් වෙනවා සඳු. ඊළඟට කුජ ග්‍රහය කටකයේදී නීච භාවයට පත් වෙනවා. ඉතින් චන්ද්‍රයගේ කුජගේ එක්වීමට වඩා ඒක චන්දුගේ කුජගේ එක්වීම අපි ජ්‍යොතිෂයේ හඳුන්වනවා චන්ද්‍ර මංගල යෝගය කියලා. ඒක සංසාරික විවාහ දෝෂයක්. නමුත් මේ සඳුගේ කුජගේ ග්‍රහ සංයෝගයට වඩා මේකේ ඔයා විශ්චික ලග්නයගේ බලවත් වෙන්නේ මේ සඳු රවිත් එක්ක යෝග වෙන එක. එතකොට ඔයාලට නිර්මාණය කරන යෝගයක් ධර්ම කර්මාධිපති යෝගය කියලා. ඒක ඉතාමත්ම බල සම්පන්න ප්‍රබල යෝගයක් වෘශ්චික ලග්න හිමි ඔයාලට. එතකොට මේ සඳුයි රවි දෙන්න එකතු වෙලා ඉන්නවනම් ඒක කවුරු හරි අමාවක දවසක ඉපදුණු කෙනෙක්ගේ තමයි ඒ ග්‍රහ සංයෝගය ඒ විදිහට පිහිටන්නේ. ඉතින් ඒක ඉතාමත්ම සුබ යෝගයක් විදිහට අපි වෘශ්චික ලග්න හිමියන්ට තියෙන පිළිගන්නවා. අමාවක දවසක සඳුයි රවි දෙන්න යෝග වෙලා ඉපදිලා ඉන්නවනම් කාගේ හරි හඳහනක තියෙනවනම් ඒක වෘශ්චික ලග්න හිමි ඕකොල්ලන්ට හොඳම සහ ප්‍රබල ග්‍රහ පිහිටීමක් වෙනවා. ඉතින් ඊළඟට සඳු ඉන්නවනම් මෙන්න මේ ධනුවේ දෙවැන්නේ තැන්පත් වෙලා. ඉතින් ඒකත් හොඳයි. ධනු කියන්නේ ගුරුගේ රාශිය. ඊළඟට ඔයාලගේ ධනස්ථානය, කුටුම්බස්ථානය. ඉතින් සඳු සුබ දෘෂ්ටි සහිතව පාප සංයෝග නොවි දෙවැන්නේ තැන්පත් වෙලා ඉන්නවනම් ඒක ඉතාමත්ම සුබ පිහිටීමක් වෙනවා වෘශ්චික ලග්න හිමි ඕකොල්ලන්ට. ඉතින් සඳු හොඳයි, පස්වැන්නට හොඳයි. ඒ වගේම සඳු කමක් නැහැ. හත්වැන්නේ තැන්පත් වුණාට රෙහෙන මේ වෘෂභ රාශිය සඳුගේ උච්ච භවනය. ඉතින් හත්වැන්නටත් සඳු හොඳයි. ඉතින් ඊළඟට සඳුගේ පිහිටීම අපි එහෙම කතා කළා. අපි බලමු ඊළඟට වෘශ්චික ලග්න ඕකොල්ලන්ගේ සෙනසුරු කොහොමද වෙන්නේ කියලා. සෙනසුරු ඇවිල්ලා 3 සහ 4 අධිපතියා. මේ මකර රාශියටත් කුම්භ රාශියටත් අධිපති සෙනසුරු. ඒ කියන්නේ ඕකොල්ලන්ගේ 3 4 අධිපතියා. ඉතින් සෙනසුරු කොයිම අවස්ථාවකවත් ඔයාලගේ මේ මේෂ රාශියේ තැන්පත් වෙන්න හොඳ නැහැ. මේෂය කියන්නේ සෙනසුරුට නීච රාශිය වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ gedara අපි 6 වෙන්න ගන්න රෝගස්ථානය. එතකොට ඔයාලගේ 4 වෙන්න අධිපති 6 තැන්පත් වුනහම ඒක නිවස හරියට රෝහලක් වගේ. ඒ ඔයාලා නිතරම ලෙඩ කරන්න බලනවා ඇති ගේ ඇතුලේ. ඉතින් හැමතිස්සෙම ඉන්නේ සෙම් අමාරු, පිත්ත අමාරු, වාත අමාරු ඔය වගේ කියාගෙන නිවසියන්ට ඉන්න සිද්ධ වෙන්නේ. ඉතින් කොයිම විදියකවත් මේ 4 වෙන්න අධිපති මේෂ රාශියේ තැන්පත් වෙන්න හොඳත් නැහැ.
එතකොට මේ හතරවැන්නාධිපති තුලාවේ තැන්පත් වෙලා උච්ච භාවයටපත් වුණොත් ඒ කියන්නේ සෙනසුරුට උච්ච රාශිය තමයි තුලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලගේ 12 වෙනි රාශියේ තැන්පත් වුණොත් එක පැත්තකින් මේක තුලා ලග්න ඔයාලගේ පදිංචි එක්ක විදේශ රටක වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට දියුණුව සැලසෙන්නේ තමන් උපන් ප්‍රදේශයෙන් වෙන්න පුළුවන්. උපන් ප්‍රදේශයෙන් පිට වෙන්න පුළුවන්. මේ තුලා රාශියේ තැන්පත් වෙලා ඉන්නවනම් සෙනසුරු ඊළඟට මේකේ තියෙන හොඳම දේ තමයි මෙයාලට හරියට අනවශ්‍ය වියදම් යදෙනවා. මේ සෙනසුරු 12 වෙනි තැන්පත් වෙලා ඉන්න පුද්ගලයන්ට බොහෝ අවස්ථාවල අධික වියදම් යෙදෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් මේ තුලා ලග්නේ සෙනසුරු තැන්පත් අයගේ. ඉතින් ඊළඟට අපි වත්තොත් මේ තුලා ලග්නෙට දැන් මම කතා කළා සුබ කවුද, ඔයාලගේ ගාඩියන් කවුද, ඔයාලගේ අයිතිකාරයා කවුද, ඊළඟට ඉන්නේ ලග්නාධිපතිට පස්සේ ඔයාලට රැකවරණය දෙන්නේ කවුද, ඊළඟට මේ ගුරුත් හොඳ මෙහෙයක් ඉෂ්ට කරනවා තුලා ලග්න හිමි මේ උෂ් සමාවෙන වෘශ්චික ලග්න හිමි ඕකොල්ලන්ට. ඉතින් ගුරුට අයිති දෙවැන්න සහ පස්වැන්න කියන රාශි. එතකොට මේ ගුරු ඔයාලගේ මේ ධනුවෙම තැන්පත් වෙලා ඉන්නවනම් ගුරුගේ රාශියෙම ගුරු තැන්පත් වෙලා ඉන්නවනම් කුඩා දරුවෙක්ගේ මේ ග්‍රහ සංයෝගය තියෙනවනම් ගුරු දෙකේ ඉන්නවනම් එයා ලස්සනට කතා කරනවා ඇති. එයා අනාගතයේදී නීතිඥ වෘත්තියක් ඊළඟට නිවේදක වෘත්තියක් අන්න ඒ වගේ රැකියාවක නියැලෙන්න පුළුවන්. මොකද එයාලා හිත වශී කරගන්න විදියට කතා කරනවා පුද්ගලයන්ගේ. ඊළඟට මේ ගුරු දෙවැන්නේ ඉන්නම නම් අනිත් ඉගිවරණ කාරණය තමයි දරුවෙක්ගේ මෙයාලගේ උසස් අධ්‍යාපනය පිළිබඳ කාරණයක් තමයි ඒකෙන් කියන්නේ. කියන්නේ කොයි අතරමඟදී මොන විදිහකින්වත් අධ්‍යාපනයේ කඩාකප්පල් වීමක් අධ්‍යාපනයට වෙන බාධාවක් පෙන්වන්නේ. එයාලට උසස් අධ්‍යාපන වරම් තියෙනවා ගුරු දෙවැන්නේ කාගේ හරි ඉන්නවනම්. ඉතින් එයාලගේ මං මුලින්ම කිව්වා මේ ගුරු දෙකේ ඉන්නවනම් ධනස්ථානයක් ශක්තිමත් කියලා. ඊළඟට අපි කතා කළොත් ඔයාලගේ සිකුරුට හම්බෙන්නේ 7 වෙන්න වෘෂභ රාශිය සහ 12 වෙන්න. ඉතින් සිකුරු මේ 7 වෙන්නාධිපති මොන විදිහකවත් තැම්පත් වෙන්න හොඳ නැහැ. ඕගොල්ලන්ගේ කන්‍යාවේ ඒ කියන්නේ 11 වෙනි රාශියේ කන්‍යාව කියන්නේ සිකුරුට නීච රාශියක් වෙනවා. ඉතින් ඒකෙදි විවාහය පිළිබඳ අයහපත් ඉඟියක් තමයි අපිට දෙන්නේ මෙන්න මේ කන්‍යා රාශියේ සිකුරු තැම්පත් වීම. ඉතින් ඊළඟට සිකුරු යන්න හොඳ නැහැ 8 වෙන්නට. සිකුරු විතරක් නෙමෙයි ඔයාලගේ හඳහනේ 8 වෙන්න ඇති මිතුනෙට බුදට හැර මේ 8 වෙන්නට කිසිම ග්‍රහයක් තැම්පත් වීම නුසුසුසුයි. හොඳ නැහැ. ඒ යම් කාගේ හරි වෙන කවුරු හරි ග්‍රහයක් තැම්පත් වෙලා ඉන්නවනම් එයා ඒ ඉන්න ග්‍රහය ඔයාලගේ ජීවිතයට සුබඵල ප්‍රදානය කරන්නේ නැහැ. ඉතින් මෙතන මේ ඉන්න හොඳම ග්‍රහය බුධ විතරයි. ඔයාලගේ වෘශ්චික ලග්න හිමි ඔයාලගේ 8 වෙන්නේ ඉන්න සුදුසුම කෙනා බුධ ග්‍රහය විතරයි. ඒ ඉන්නකම නම් එයා මේ විපරීත රාජයෝගයක් තමයි හදාගෙන ඉන්නේ මිතුර රාශියේ කාගේ හරි බුධ තැන්පත් වෙලා ඉන්නවනම්. ඉතින් බුධට තැන්පත් වෙන්නත් හොඳම රාශිය මේ 8 වෙන්නට වැඩිය මෙන්න මේ 11 වෙන්න බුධගේ රාශිය. බුධගේ රාශියේම මේ කන්‍යාවේදී බුධ උච්ච භාවයටපත් වෙනවා. එතකොට මෙන්න මේ 8ටත් වැඩිය කාගේ හරි ජන්මපත්‍රයක බුධ 11 වෙන්න ඉන්නවනම් ඒක වඩාත් හොඳ සුබ පිහිටීමක් වෙනවා. ඉතින් මේ 4 අධිපතියත් ඉන්නවනම් මේ 11 වෙන්නේ සෙනසුරුත් ඉන්නවනම් මෙන්න මේ 11 වෙන්නේ. ඉතින් මේ 11 වෙන්නට ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් පොදු පිළිගැනීමක් තියෙනවා. මේ 11 වෙන්නේ සෙනසුරු ඉන්න එක ලැබීම් පැත්තට හොඳයි කියලා. කතාවට කියන්නේ මේ 11 සෙනසුරු ඉන්නවනම් එයාව ගෙයක් අතු ගන්නවත් ගන්න එපා කියලා. මොකද එයාට ඒ ගේ අයිති වෙනවා කියලා. ඒක තමයි කතාවට කියන්නේ. ඉතින් නමුත් මේක එහෙම්මම කියලා අපිට පිළිගන්න බෑ. අපි බලන්න ඕනේ සෙනසුරුට තියෙන ග්‍රහ දෘෂ්ටි, සෙනසුරු ඉන්න නැකත, එතකොට සෙනසුරුට 22 වෙනි දර්කානාධිපති වගේ නෑකමක් තියෙනවද කියලා. ඉතින් ඔයාලගෙත් මේ සෙනසුරුට 22 වෙනි දර්කානාධිපති කියන ඒ නෑකම නැත්තම් ඔයාලගේ ප්‍රශ්නයක් නෑ. සෙනසුරු 11 වෙනි හිටියට
තනියෙන් හිටියත් ප්‍රශ්නයක් නැහැ. බුද්ධ සමග සංයෝග වෙලා ඉන්නවා නම් ඒක ලැබීම් පැත්තට හොඳයි. මොකද 4 අධිපතිය 11 ඉන්නවා කියන්නේ ඉඩකඩම් දීපල ලැබීමට වාසනාව තියෙනවා. මේම ග්‍රහ සංයෝග සඳහන් වෙන හදහන් අයිති අයට. ඉතින් බුධ 11 ඉන්නවා කියන්නේ එයා බොහොම වෙළඳාමට දක්ෂ පුද්ගලයෙක් වෙනවා. කන්‍යා රාශියේ බුධ ග්‍රහය උච්ච වෙලා ඉන්නවනම් ඊළඟට සමහර ජන්මපත්‍රවල අපි දැකලා තියෙනවා මෙන්න මේ 10 වෙනි අධිපති රවිත් 11 වෙනි අධිපති බුධත් මෙන්න මේ රාශි මාරු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ 10 රාශියයි රවි ඉන්නවා 11. 11 රාශිය අයිති බුධ ඉන්නවා 10 වෙන්නේ. ඉතින් මේ දෙන්න රාශි මාරු කරගෙන ඉන්නේ මේක අපි හඳුන්වනවා මහා පරිවර්තන යෝගයක් කියලා. ඉතින් මේක අනාගතයේ ප්‍රබල රැකියාවක් සම්බන්ධයෙන් කරන ඉඟියක් තමයි මේක. ඉතින් අපි ඊළඟට කතා කරමු ඕගොල්ලන්ගේ රවි ග්‍රහය පිළිබඳව. රවිට අයිති රාශිය තමයි වෘශ්චික ලග්න හිමි ඔයාලට මෙන්න මේ 10 වෙන්න. එතකොට මේ 10 වෙන්න අධිපති රවි කාගේ හරි ජන්මපත්‍රයක 10 ඉන්නවනම් ඒකත් හොඳයි. රවි 11 ඉන්නවනම් ඒකත් හොඳයි. මොකද ඒක නැකත් වෙලාවක ඔයාලා ඉපදුනා කියන්නේ ඉංගියක් තමයි රවි 11 වෙනි ඉන්නවා කියන එක. ඉතින් මොනම විදිහකින්වත් මේ රවි තැම්පත් වෙන්න හොඳ නෑ මෙන්න මේ 8. මොකද මං ඉස්සෙල්ලත් කියලා දුන්න මේ 8 කියන්නේ කාගේවත් බුදට ඇරුණුකොට වෙන කිසි කෙනෙකුට තැම්පත් වෙන්න හොඳ රාශියක් නෙවෙයි කියලා මේ 8 වෙන්න. ඉතින් ඊළඟට රවි යන්න හොඳ නෑ 8ට. ඒකෙන් ඔයාලා අපට ඉඟි කරනවා පියාගේ ආකර්ෂණයෙන් මිදිච්ච දරුවෙක් කියලා. ඊළඟට ඔයාලගේ රැකියාව ස්ථානය නිරූපණය කරන තැනනේ 10 කියන්නේ රවිට අයිති එතනනේ. ඉතින් රවි 8ට පල්ලම් බහිනවා කියලා කියන්නේ ඔයාලගේ රැකියාව පිළිබඳව ඔයාලා සතුටු නැහැ. රැකියාව අහිමි වෙන්න තීරණය අන්න මේ පිහිටීමක් තමයි මෙන්න මේ 8 වෙනි රවි ඉන්නවා කියන එක. ඉතින් ඊළඟට මේ රවි 7 වෙනිට යන්න හොඳත් නැහැ. මොකද රවි 7 වෙනි ඉන්නවා කියන්නේ ඒක ඔයාලගේ විවාහයට සුදුසු නැහැ. හොඳ නැහැ. ඊළඟට මේ රවිට මේෂ රාශිය උච්ච උනත් රවි යන්න හොඳ නැහැ 6 වෙන්නට. යන්නේ ගොඩාක් අඳහන් වල මම දැකලා තියෙන කාරණයක් තමයි මේ රවි 6 වෙන්න ඉන්න දරුවන්ගේ තාත්තා ඉන්නවා. තාත්තා හොඳ ප්‍රබල පුද්ගලයෙක්. හැබැයි තාත්තා ගෙදර නැහැ. ඒක අනිවාර්යෙන් මම දැකලා තියෙන කාරණාවක් තමයි මෙන්න මේ වෘශ්චික ලග්න හිමියන්ගේ රවි මේෂ රාශියේ තැන්පත් වෙලා ඉන්නවනම් තාත්තා ගෙදර නැහැ කියන එක. ඉතින් ඊළඟට වෘශ්චික ලග්නයේ මම කතා කළා ග්‍රහය ඔක්කොම පිළිබඳව ගුරු ගැන, සෙනසුරු ගැන, සිකුරු ගැන, බුධ ගැන, රවි ගැන, සතු ගැන. ඉතින් ඔයා වෘශ්චික ලග්නේ ඔයාලත් නවාංශික 9කට යටත් වෙනවා. ඊළඟට අපි කතා කරමු වෘශ්චික ලග්න හිමි ඕගොල්ලන්ගේ නවාංශික පිළිබඳව. වෘශ්චික ලග්නේ නවාංශික ගණින්නේ අපි කටක රාශියේ නම්. එතකොට කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියන නවාංශික 9ට වෘශ්චික ලග්න හිමි ඔයාලත් යටත් වෙනවා. එතකොට මෙන්න මෙහෙමයි. වෘශ්චික ලග්නය කටක, සිංහ, කන්‍යා මෙන්න මේ අයගේ 22 වන දර්කානාධිපති කියලා අපි ජ්‍යොතිෂයේ සඳහන් කරනවා. ඒ 22 වන දර්කානාධිපති වෙන්නේ වෘශ්චික ලග්න හිමියෝ කොල්ලන්ගේ බුධ. ඊළඟට කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු මෙයාලගේ වෙන්නේ සිකුරු. 22 වෙනි දර්කානාධිපති වෙන්නේ සිකුරු. ඊළඟට මකර, කුම්භ, මීන නවාංශික හිමියන්ගේ 22 වෙනි දර්කානාධිපති වෙන්නේ ශනි ග්‍රහයා. ඉතින් මම මේ කතා කරන්නේ වෘශ්චික ලග්න හිමි කටක නවාංශකයේ තියෙන, වෘශ්චික ලග්න හිමි සිංහ නවාංශකයේ තියෙන, වෘශ්චික ලග්න හිමි
කන්‍යා නවාංශිකයේ තියෙන අයට. ඉතින් මේලාගේ 22 වන දෙරකානාධිපති වෙන්නේ බුධ ග්‍රහය. ඔයාලගේ මං කිව්වා බුධ කියන්නේ ඔයාලගේ වෘශ්චික ලග්නේ හිමි ඕගොල්ලන්ට හොඳම නැති කෙනා අට අධිපතියා කියලා. ඉතින් මෙයා 22 වන දෙරකානාධිපතිත් වෙලා ඉන්නකොට ඔයාලගේ අට අධිපතියත් වෙලා ඉන්නකොට මෙයාලා පිරිනමන්නේ ඔයාලට සුබ ප්‍රතිඵල නෙමෙයි. එයා උච්ච වෙලා 11 හිටියත් ඊළඟට ඔයාගේ 8 වැන්නේ හිටියත් ඔයාගේ ලග්නේ හිටියත් ඔයාගේ 4 වැන්නේ හිටියත් ඔයාගේ ඕන ලග්න රාශියේ ඕනම ස්ථානයක රාශි 12 ඕන තැනක හිටියත් 22 වන දර්ශනාධිපති අයිතියත් 8 වැන්නේ අයිතියත් මෙයාට තියෙන නිසා මෙයා ඔයාලට හොඳ ඵල සුබ ඵල ප්‍රදානය කරන්නේ මේ බුදේ නරක බුද කෙනෙක් ඔයාලට ඉන්න. එතකොට බුදට තියෙන අයිතිය තමයි කෙනෙක්ගේ ළමා කාලේ නියෝජනය කරන්නේ බුද. ඊළඟට බුද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන කාරක වෙන්නේ බුද. ඉතින් ඔය විදිහට තමයි බුදට තියෙන කාරක අයිතිය ජ්‍යොතිෂය තුල. ඉතින් යම් කෙනෙක්ගේ බුද 22 වන දර්ශනාධිපති වෙලා ඉන්නවනම් 4 වෙන්නේ ඊළඟට 5 වෙන්නේ ඔයව 7 වෙන්නේ ඉන්නවනම් විශේෂයෙන් බුද 22 වන දර්ශනාධිපති වෙලා වෘශ්චික ලග්නේ මේ ඔයාලගේ 7 වෙන්නේ ඉන්නවනම් ඒක ඔයාලගේ විවාහයට සුබ පිහිටීමක් නෙමේ ඒක අසුබ පිහිටීමක්. මොකද බුද කියන්නේ නපුංසක ග්‍රහයෙක්. ඒ නිසා එයා බොහෝ අවස්ථාවල බලන්නේ ඔයාගේ විවාහය ප්‍රමාද කරන්න. නැත්නම් ඔයා විවාහක කෙනෙක් නම් ඔයාගේ විවාහය ඈඩ් කරලා තියන්න, ඔයාව ලිංගික ජීවිතයෙන් ඈඩ් කරලා තියන්න. මේ දේවල් වලට තමයි බුද 7 වෙන්නේ 22 වන දර්ශනාධිපතිත් වෙලා තැම්පත් ඉන්න අයට කරන්නේ. ඊළඟට බුද කරන්න බලන්නේ 22 වන දර්ශනාධිපති වෙලා ඉන්නකොට ඔයාගේ ළමා කාලය පීඩා කරන්න. එක්ක ඔයාව දෙමාපියන්ගෙන් ඈඩ් කරලා තියන්න. ඔයාගේ ළමා කාලය බොහොම දුක්බර ළමා කාලයක් නියෝජනය කරන්න සලස්සනවා මේ බුද 22 වන දර්ශනාධිපති වෙලා ඉන්නවනේ. ඊළඟට බලනවා ඔයාගේ ප්‍රාථමික අධ්‍යාපනය දුර්වල කරන්න. ඊළඟට බුද 5 වෙනි තැන්පත් වෙලා ඉන්නවනම් බුදට මීන රාශිය ඇවිල්ලා නීච රාශියක් වෙන නිසා බුදට 22 වන දර්ශනාධිපති අයිතියක් තියෙනකොට බුද 8 වෙනි අධිපතිත් ඕගොල්ලන්ට වෙන නිසා ඔයාලගේ අධ්‍යාපනය යම් තැනකදී මහා පිම්මක් පන්නනවා. මොකද ඔයාලගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා දානවා. ඉතින් වර්තමානයේ කවුරු හරි මේ බුද දසාව ගෙවනව නම් බුද ඉන්නවා අවුරුදු 17ක්. ඉතින් ඒ බුද ඒ අවුරුදු 17ම ඔයාලට බුදත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ. එතකොට එයා ජීවිතේට ප්‍රදානය කරන්නේ අසුබ ඵල. ඉතින් මේම ග්‍රහ පිහිටීමක් මේ වගේ නවාංශික හිමියන්ට මම කියන්නේ එහෙම දසාවක් ඔයා ගෙවනවා නම් ඔයාගේ පවුල ජ්‍යොතිර්වේදියාගෙන් උපදෙස් අරගෙන ඒවට අවශ්‍ය කටයුතු ඔයාලා කරන්න. ඉතින් ඊළඟට ඕගොල්ලන්ට මම දන්නේ ජම්මේ රාශික යනවද චන්ද්‍රාෂ්ටමේ රාශික යනවද කියලා. ඉතින් මේ 2025 මාර්තු 29 වෙනිදා සෙනසුරු මාරුවක් සිද්ධ වුණා යම් කෙනෙක්ගේ වෘශ්චික ලග්න ඕගොල්ලන්ගේ සඳු ඉන්නවා නම් 5 වෙන්නේ. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලා ජම්මේ රාශිකයක් ගෙවනවා. ඉතින් ඔයාලා ජම්මේ රාශිකයකුත් ගෙවෙද්දී බුද මහදසාවකුත් යනවනම් ඇත්තටම ඔයාලගේ ජීවිතේ හරි කටෝර එකක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය දේවල් මොනවද කියලා ඔයාලගේ පවුල ජ්‍යොතිර්වේදියාගෙන් විමසලා ඒ කාර්ය කටයුතු සිද්ධ කරන්න. ඉතින් ඊළඟට මම කතා කරන්නේ වෘශ්චික ලග්නේ තුලා නවාංශිකේ, වෘශ්චික ලග්නේ වෘශ්චික නවාංශිකේ, වෘශ්චික ලග්නේ ධනු නවාංශිකේ තියෙන අයගේ 22 වෙනි දර්ශනාධිපති වෙන්නේ සිකුරු. එතකොට මේ වෘශ්චික ලග්න වෘශ්චික නවාංශිකේ තියෙන අයට අපි කියනවා ඒක වර්ගෝත්තම හඳහනක් කියලා. ඉතින් මේ වර්ගෝත්තම හඳහන් වල ග්‍රහ සංයෝගات ප්‍රබල නම් ඔය ධර්ම කර්මාධිපති යෝගය වගේ යෝගات තිබිලා කුජ ගුරු එකට ඉන්නවා වගේ ධන යෝගات තිබිලා එයා වර්ගය අතර ඉහළම කියන තමන්ගේ ඥාතීන් අතර ඉහළම ස්ථානයට එයාපත් වෙනවා. කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. මේ වෘශ්චික ලග්නේ වෘශ්චික නවාංශිකේ තියෙන අය. ඉතින් ඊළඟට මෙයාලගේ මෙන්න මේ වෘශ්චික තුලා වෘශ්චික ධනු නවාංශික හිමියන්ගේ 22 වෙනි දර්ශනාධිපති වෙන්නේ සිකුරු. ඉතින් ඔයාලා දන්නවා සිකුරු කියන්නේ ඔයාලගේ 7 වෙනි අධිපතියා. ඒතකොට සිකුරු 22 වෙනි දර්ශනාධිපති වෙලා දැන් ওই සිකුරු ඉන්නවනේ ඔයාලගේ ওই රාශි 12 ඕන රාශියක ඉන්නවනේ. ඉතින් ඒක ඔයාලගේ විවාහයට හොඳ නෑ. ඒක ඔයාලගේ විවාහය කටුක කරන ආදරේ ප්‍රේමය පිළිබඳ කටුක දුක හිතෙන අත්දැකීම් ලබන
පිහිටීමක් තමයි මෙන්න මේ සිකුරු 22 වන දෙරකානාධිපති වෙලා ඉන්න එක. ඉතින් මේ ගානට දෙන්න තියෙන මේ උපදෙස් තමයි මෙහෙම විවාහ අපේක්ෂිත තරුණ තරුණියෝ ඉන්නවනම් මෙන්න මේ නවාංශික වලින් ඉපදිච්ච ඉස්සෙල්ලාම බලන්න ඔයාලගේ මේ සිකුරු කොහෙද ඉන්නේ 6ද 8ද 12ද කියලා. ඉතින් 6 8 12 ඉන්නවනම් අනිවාර්යයෙන්ම සිකුරුත් 22 වන දෙරකානාධිපති වෙලා ඔයාලගේ විවාහ ජීවිතේ ඔයාලගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳව ඔයාලට කටුක අත්දැකීම් ලබන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා පනින්න පෙර හිතලා බලන්න ඔයාලා විවාහයට තෝරගන්නේ කාවද කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ජමපත්‍ර පරීක්ෂාවක් කරලම මේ අය විවාහයට සුදුසු සහකාරුවෙක් හෝ සහකාරියක් තෝරගන්න. එහෙම නැත්නම් වෙන්නේ ඔයාලා විවාහ වෙලා දරුවෝ දෙන්නේ 3 දෙනෙක් හම්බුනාට පස්සේ ඔයාලා දෙපැත්තට වෙනවා. ඕගොල්ලන්ගේ ජීවිතේ ඔයාලා හදා ගන්නවා. ඔයාලගේ ජීවිතේ ඔයාලා හොයා ගන්නවා. හැබැයි ඔයාලගේ ලෙයින් මසින් ඉපදිච්ච දරුවෝ අසරණ වෙනවා. ඉතින් ඒ තැනට ඔයාලගේ දරුවෝ කවදා හරි ගේන්න එපා. ඔයාලා අද හොඳ තීරණයක් ගන්න. ඔයාලගේ දරුවන්ගේ අනාගතේ යහපත් කරන්න. මොකද දරුවන්ට අම්මයි තාත්තයි කියලා දෙන්නම ඕනේ නිසා තමයි අම්මයි තාත්තයි කියලා දෙන්නේ මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. නිර්මාණය කරලා තියෙන්නේ ස්වභාව ධර්මය විසින්. ඉතින් අන්න ඒකත් හිතට අරගන්න. ඊළඟට මම කතා කරන්නේ වෘශ්චික ලග්නේ මකර නවාංශිකයේ තියෙන, වෘශ්චික ලග්නේ කුම්භ නවාංශිකයේ තියෙන, වෘශ්චික ලග්නේ මීන නවාංශිකයේ තියෙන අයගේ 22 වන දෙරකානාධිපති වෙන්නේ සෙනසුරු. ඉතින් මේ සෙනසුරුත් අවුරුදු 20ක් ඉන්නවා කෙනෙක්ට සෙනසුරු දසාවක් ආවට පස්සේ. ඉතින් මම දැන් අර ඉස්සෙල්ලා මෙන්න කිව්වා වගේ යම් කෙනෙක්ගේ ඉන්නවනම් පස්සන්නේ මේ සඳු. එතකොට ඔයාලට දැන් යනවා ජම්මේ රාෂ්ටකය. ඉතින් එහෙම නැති අය කලබල වෙන්න එපා. එතකොට මේ සෙනසුරුගේ දසාවත් යනවනම් ඒකත් හරිම කටුකයි ඕගොල්ලන්ට 22 වන දෙරකානාධිපති වෙලා අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලා උපන් ගෙදර අතාරිනවා මේ සෙනසුරු 22 වන දෙරකානාධිපති වෙලා ඔයාලගේ හඳහනේ ඉන්නවනම්. ඉතින් ඒකත් ඔයාලා ජීවිතේ අපි හැමෝම කැමති සතුටින් ඉන්න, hina වෙලා ඉන්න. කවුරුත් කැමති නෑ දුක් අඳෝනා තියාගෙන නහයෙන් අඬාගෙන විලාප තියා ඉන්න. අපි හැමෝම සතුටු වෙන්නයි කැමති. සැප පහසුකම් තියෙන ජීවිතයක් ගෙවන්නයි කැමති. ඉතින් ඒ නිසා මේ කටුක කාලේ අසුබ කාලේ මගහැරගන්නේ කොහොමද කියලා ඔයාලගේ පවුලේ ජ්‍යොතිර්වේදියාගෙන් ඒ කාර්ය කරන්නේ කොහොමද කියලා අහලා ඔයාලගේ ජන්මපත්‍රය පරීක්ෂා කරලා බලන්න. ඉතින් මං හිතනවා මං ඔයාලට කුජ වෘශ්චික ලග්න පිළිබඳව සරල සහ දල පැහැදිලි කිරීමක් කරා කියලා. ඉතින් පෞද්ගලිකව මට කතා කරන්න අවශ්‍ය නම් 077 566 0505 කියන අංකයට WhatsApp ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් තියන්න. ඊළඟට අපිව subscribe කරන්න, අපිට comment කරන්න, like කරන්න, share කරන්න. මම ඊළඟට කතා කරන්නේ ධනු ලග්නය පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගලන්ට සුබ දවසක්. ආයුබෝවන්.